හයි යාළුවනේ කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මම අදත් ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු යාළුවනේ. යාළුවනේ මට හිතුණා මම මෙහි වැඩ කරන ගෙදරට අවට පරිසරය ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. මම ඉතින් මේ ගෙදර ස්ලැබ් එක උඩට නැගලා උදේම ආවට පොඩ්ඩක් වීඩියෝ කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම ඉන්නේ ගෙදර ආවට තමයි. ඉතින් ගස් කොළන් නම් ගොඩක් අඩුයි මේ රටවල් වල. ඉතින් ගල් කඳු වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. කාන්තාර. ඉතින් යාළුවනේ මම දැන් පොඩ්ඩක් මේ අවට පෙන්නලා ආපහු මම මගේ වැඩ කටයුතු පටන් ගන්න ෆාම් එකට යනවා. ෆාම් එකට ගිහිල්ලා මගේ එදිනෙදා වැඩ කටයුතු ටික මම ආරම්භ කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා බලන්න ලස්සනයි නේද මේ අවට වටපිට පරිසරය. ඔන්න මම දැන් ෆාම් එකට ඇවිල්ලා ඉන්නේ ඉතින්. ඇවිල්ලා ෆාම් එකේ ඉන්න මගේ එළු රංචුවට කෑම ටික දුන්නා. මම ඉතින් ওই ඉතුරු වෙන බත් එළවලු කපපු ඉතුරු වෙන ඒවා හැම අරගෙන ඇවිල්ලා දුන්නා භාජනයේට කන්න. තනකොළ ටිකකුත් එයාලට දැම්මා. ඉතින් දැන් එයාලට කෑම දීලා ඉවර වෙලා මම පොඩි පැලවලට වතුර ටිකක් දාන්න කියලා හදන්නේ. ඉතින් මේ බලන්නකෝ මම මේ කරපිංචා පඳුරට එතකොට කෙසෙල් ගස් වලට ඒ ටිකට මේ හෝස් එක අල්ලලා වතුර ටිකක් දානවා. ඉතින් යාළුවනි මං හැමදාම ගෙදර උයන්න කරපිංචා කඩාගන්නේ මේ පඳුරෙන් තමා. කෙසෙල් ගස් වල නම් තාම කෙසෙල් ගෙඩි එන්න තරම් ඒවා ලොකු නැහැ පුංචි. ඉතින් හැමදාමත් උදේට මම මේ ගස් වලට වතුර දානවා. ඔව් යාළුවනේ ඉතින් ඒ ගස් කොළන් වලට වතුර දාන එක මං හිතේ සතුටින් ආසාවෙන් කරන්නේ. ඇත්තටම මම හැමදාම උදේට ෆාම් එකට ආපුවාම හෝස් එක අල්ලලා ගස් වලට වතුර දානවා. ඉතින් යාළුවනේ මං හරිම ආසාවෙන් හිතේ කැමැත්තෙන් තමයි මේ වැඩේ හැමදාම උදේට කරන්නේ. ඉතින් හිතට ලොකු සහනයක් දැනෙනවා මේ වගේ උදේම ෆාම් එකට ඇවිල්ලා ගස් කොළන් වලට වතුර ටිකක් දාලා ආපහු යනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා යාළුවනේ. ඉතින් මං අද ගෙදර ගිහිල්ලා කේක් එකක් බේක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු කොහොමද මං කේක් එක බේක් කරන්නේ කියලා යාළුවනේ. ඔව් යාළුවනේ මං කේක් එක බේක් කරන්න අරගෙන තියෙනවා පාන් පිටි, බිත්තර, බේකින් පවුඩර්, වැනිලා පවුඩර් ගත්තේ, බටර්, කජු, ආමන්ඩ්, වෝල්නට් පොඩියට කුඩු කරලා මම අරගෙන තියෙනවා. ඒ වගේම සීනි. ඔව් යාළුවනේ ඒ වගේම අපිට උමනා කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් අපිට පුළුවන් යාළුවනේ කිරිපිටි මේසැහැදී දෙකක් විතර දිය කරලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ යාළුවනේ බටර් සීනි හොඳටම සොෆ්ට් වෙන්න මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම අනිත් ද්‍රව්‍ය සියල්ලම ඒකට දාලා හොඳට සොෆ්ට් වෙනකම් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම කේක් එක බේක් කරන තැටියට මම බටර් ටිකක් ගාලා ලෑස්ති කරලා තියාගෙන මේ මිශ්‍රණය ඒ භාජනයට දාගන්න මේ තියෙන යාළුවනේ. ඊට පස්සේ අපි ඒක oven එක ඇතුලේ 180 උෂ්ණත්වයට විනාඩි 40ක් මම බේක් වෙන්න තියාගන්නවා. ඔව් යාළුවනේ අපිට දැන් පේනවා කේක් එක බේක් වෙගෙන එනවා. ඔව් යාළුවනේ දැන් නම් කේක් එක බේක් වෙලා ඉවරයි. අපි දැන් oven එකෙන් එළියට අරගමු. අරගෙන අපි බලමු කොහොමද කේක් එක සොෆ්ට් එකට තියනවද කියලා. ඇත්තටම යාළුවනේ හොඳට කේක් එක උඩට පිපිලා ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ මේ බලන්නකෝ ඇත්තටම සොෆ්ට් එකට තියෙනවා. හරිම සුවඳයි. ඉතින් අපි බලමු කෑල්ලක් කපලා කොහොමද කේක් එක සොෆ්ට් එකට තියනවද කියලා. මේ බලන්නකෝ යාළුවනේ. ඔන්න මම දැන් කපන්නයි හදන්නේ. මේ බලන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඇත්තටම සොෆ්ට්.
හරිම සුවඳකුත් තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කේක් එකක් බේක් කරන හැටි තමයි අරන් ආවේ. මට ලැබෙන පුංචි වෙලාවෙන් තමයි වීඩියෝස් කරන්නේ. ඉතින් මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් බටන් එක ක්ලික් කළොත් ඔයාලට පුළුවන් මගේ ඊළඟ වීඩියෝ එක නොටිෆිකේෂන් එකක් මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඉතින් යාළුවනේ ආයෙත් දවසක මම වීඩියෝ එකකින් ඔයාලට හමුවට එනකන් අදට මම යන්නම්. ජෙස් පිහිටයි බුදු සරණයි.